ඔයත් එක්සෑම් නිසා හිතේ අමාරු වෙන කෙනෙක්ද? නැත්තම් ඔයත් එක්සෑම් එකක් නිසා බය වෙලා ඉන්න කෙනෙක්ද? අද අපි කතා කරන්න යන්නේ කොහොමද මෙන්න මේ එක්සෑම් එකට හරියන විදියට ඔයාගේ ඉගෙන ගන්න ක්‍රමේ යොදා ගන්න කියලා. ඉතින් මටත් මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයක් තිබුණා. මාත් මගේ යාළුවොත් එක්ක කතා කරද්දි කොහොමද මේ එක්සෑම් එක ගොඩ දාගන්නේ? නැත්තම් එක්සෑම් එක කොහොමද හොඳට සක්සස්ෆුලි කරන්නේ? ඉතින් මට ඔහොම හිත ඉඳිද්දි ඇත්තටම මේ එක්සෑම් එක නෙමෙයි අපේ ප්‍රශ්නේ. මට තේරුණා අපි ඉගෙන ගන්න ක්‍රමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ඉගෙන ගන්න ක්‍රම? අන්න ඒක තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් කල වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. අපි අද කතා කරන්නේ මේ කියන ඉගෙන ගන්න නැත්නම් ලර්නින් මෙතඩ්ස් ගැන. ඔයා මොන ලර්නර් ටයිප් එකද ඉස්සෙල්ලා? අන්න ඒකයි අපිට ඉස්සෙල්ලා දැනගන්න ඕන. මේ ලර්නර් ටයිප් එක ඔයා දැනගන්න නැතුව ඔයාට හරි අමාරුයි මේ ඔයාගේ එක්සෑම්ස් නැත්නම් ඔයා ඉගෙන ගන්න දේ හරියට ග්‍රහණය කරගන්න. ඉතින් අපි මුලින්ම try කරමු මොකද්ද මේ ලර්නින් මෙතඩ් එකේ. දැන් ඔයා මොන ලර්නර් කෙනෙක්ද කියලා හොයාගන්න. මේ ලර්නර් මෙතඩ් එකේදී ඔයාගේ ටයිප් එකක් තියෙනවා විෂුවල් ලර්නර් කියන එක. විෂුවල් ලර්නර් කියන්නේ ඔයා කැමති නම් නිතරම ඔයාගේ පොතේ කුරුටු ගගයි. නැත්තම් ඔයාට මොන හරි දෙයක් තේරුම් නැත්තම් ඔයා කැමති නම් වයිට් බෝඩ් එකේ ලියලා ආයෙත් ඒක තේරුම් ගන්න. නැත්තම් ඔයා කැමති නම් පොතක් පාඩම් කරද්දී ඔයාගේ ඔළුවේ හැමතිස්සෙම තියෙන්නේ වචන නෙවෙයි ඒකේ රූප සටහන්. ඒ වගේ කෙනෙක් නම් ඔයත් විෂුවල් ලර්නර් කෙනෙක්. ඉතින් මෙන්න මේ කියන විෂුවල් ලර්නර් කොහොමද අපි මේ විෂුවල් ලර්නර් විදිහට පාඩම් කරන්නේ? හරියට කොහොමද මේක ඉගෙන ගන්න? කොහොමද මේ ස්ටඩි මෙතඩ්ස් එක? ස්ටඩි මෙතඩ්ස් අපි කතා කරන තුනක්. එකක් තමයි ඔයාලට පුළුවන් ෆ්ලෝ charts use කරන්න. මේ කියන ස්ටඩි මෙතඩ්ස් වල ෆ්ලෝ chart එක කියන්නේ ඔයා මොකද්ද කරන්න ඕන? මාතෘකාවක් අරගෙන ඒකේ උඩ ඉඳන් පහළට ෆ්ලෝ එකක් විදියට ෆ්ලෝ chart එක ඇඳගෙන යනවා. හිතමු ඔයාට chapter එකක් පොතක කියවද්දී ඒ chapter එකේ හැම වචනයක්ම වැදගත්. ඔයාට මොනවද අතාරින්න දෙන එක වැදගත් ෆ්ලෝ chart එකට වැදගත් points දැම්මට දැන් ඒක ඔයාට වැදගත් points අයින් කරන්න විදියක් නැහැ. ඔයා මොකක්ද උන්නතර කරන්න ඕන? ඒ කියන හැම වැදගත් එකේම ඔයාට වාක්‍ය වෙන් කර ගන්න පුළුවන්. ඒ කියන වාක්‍ය ඔයාට වෙන් කරගෙන ෆ්ලෝ chart එකේ ඇතුලේ chart එකේ ෆ්ලෝ එක විදිහට ගෙනියන්න. අන්න එහෙම හදා ගන්නවා ෆ්ලෝ chart එක. අන්න ඒක තමයි අපේ ස්ටඩි මෙතඩ්ස් අංක 1. අංක 2 තමයි ඔයා විෂුවල් ලර්නර් කෙනෙක් නම් ඔයාට යූස් කරන්න පුළුවන් බොක්ස් මෙතඩ් එක. මොකද්ද මේ බොක්ස් මෙතඩ් එක කියන්නේ? ඔයාලා අහලා නැතුව ඇති මේක. මෙන්න මේ කියන බොක්ස් මෙතඩ් එක කියන්නේ ඔයා මුලින්ම කොළ කෑල්ලක් අරගෙන ලියනවා. ඔයා ඉගෙන ගන්න ටොපික් එක. ඔන්න කියන ටොපික් එක ඔයා ඊට පස්සේ සබ් ටොපික්ස් වලට. හිතමු අපි සබ් ටොපික්ස් 1යි 2යි 3යි කියලා යූස් කරා කියලා. ඊට මේ සබ් ටොපික් එකක් අරගෙන ඔයාගේ පොයින්ට්ස් ෆෝම් එකට ලියනවා. මොකද්ද? ඒකට අදාළ වැදගත් කරුණු ටික. එතකොට මොකද කරන්නේ ඊළඟට? ඔයා සබ් ටොපික් එකම කරලා ඉවරනාට පස්සේ ඒ සබ් ටොපික් එක මෙහෙම කරලා බොක්ස් එකක් ගහලා අපි කම්ප්ලීට් කරනවා. ඔන්න ඔක තමයි අපේ බොක්ස් මෙතඩ් එක. ඒ වගේ ඔයාට බොක්ස් කීපයක් ඔයාට කැමති ගාණක් වෙන්න පුළුවන්. එහෙම කම්ප්ලීට් නෝට් එකක් හදාගත්තම ඔයාට ලේසි මෙන්න මේ කියන ස්ටඩි කරන එක හොඳට කරන්න. ඊට පස්සේ නම්බර් 3. නම්බර් 3 එක තමයි ඔයා දැන් විෂුවල් ලර්නර් කෙනෙක්නේ. විෂුවල් කියන්නේ ඔයා දැකලා ඉගෙනනවා. දැකලා ඉගෙනනවා කියන්නේ ඔයා හොඳ ලස්සන දේවල් නැත්තම් හොඳ පැහැදිලි දේවල් දකිද්දි හොඳ ඉගෙන ගන්න. එහෙනම් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ? ඔයා හොඳ රූප සටහනක් ඇඳ ගන්න ඕන. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා හાર્ට් එක ගැන ඉගෙන ගන්න. ඉතින් මෙතනදී ඔයා මොකද්ද කරගන්න ඕන? ඔයා හાર્ට් එකේ පොඩි ස්කෙච් එකක් ඇඳ ගන්න. ඉතින් මෙහෙම හાર્ට් එකේ ස්කෙච් එකෙන් ඔයා ඉගෙන ගන්න try කරන්න. මෙන්න මේක තමයි ඔයාගේ තුන්වෙනි මෙතඩ් එක. මොකක්ද තුන්වෙනි මෙතඩ් එක? ඔයා හොඳ රූපයක් ඇඳ ගන්න එක. මෙන්න මෙහෙම ඔයාගේ මේ මෙතඩ්ස් තුන යූස් කරලා ඔයාට පුළුවන් විෂුවල් ලර්නර් කෙනෙක් නම් ඉගෙනීම ඔයාගේ next level එකට ගෙනියන්න. ඉතින් මෙන්න මේ කියන ස්ටඩි මෙතඩ්ස් තුනම ඔයාට ලියාගෙන ඔයා ස්ටඩි කරන්න. ස්ටඩි කරලා ඔයාට ගැළපෙන ස්ටඩි මෙතඩ් එකක් හොයාගන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ කියන ඕනම විභාගයක් ජය ගන්න පුළුවන්. මෙන්න මේක හැබැයි අතිශයින්ම විෂුවල් ලර්නර්ස්ට විතරයි. අපි යමු ඊළඟ ලර්නින් ටයිප් එකට. ඊළඟ ලර්නින් ටයිප් එක තමයි ඔයා හිතන්න ඔයා නිතර කැමති සින්දු අහගෙන වැඩ කරන්න. නැත්තම් ඔයා කැමති දෙයක් කෙනකින් අහලා ඉගෙන ගන්න. නැත්තම් ඔයා කැමති මොන හරි ලෙක්චර්ස් වලට සවන් දෙන්න ඒක දිහා බලනකොට වඩා. අන්න එහෙමනම් ඔයා කවුද? ඔයා ඔඩිටරි ලර්නර් කෙනෙක්. මෙන්න මේ ඔඩිටරි ලර්නින් කියන පැටර්න් එක බේසිකලිම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ ශ්‍රවණය මත. ඔයා ඔඩිටරි ලර්නර් කෙනෙක් නම් ඔයාට යූස් කරන්න පුළුවන් එක මෙතඩ් එකක් තමයි ඔයා යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක ආයෙත් වොයිස් රෙකෝඩ් එකක් දාගෙන අහන එක. ඉතින් මොකද්ද මෙතනදී කරන්න පුළුවන් දේ තමයි ඔයා මුලින්ම හොඳ කොළ කෑල්ලක් අරගෙන නෝට් ඩවුන් කරගෙන යන්න මොනවාද ටොපික්ස් ටික. ඔන්න කියන ටොපික්ස් ටික නෝට් ඩවුන් කරාට පස්සේ ඒ එක ටොපික් එකට අදාළව ඔයා සියලුම දන්න දේවල් A to Z වොයිස් රෙකෝඩ් එකක් දාගන්න. ඒ වොයිස් රෙකෝඩ් එක ඒ ටොපික් එක දැම්මට පස්සේ ඊළඟට
ඊට පස්සේ ඊළඟ එකට. ඔහොම ගිහිල්ලා ඒ ඔයාගේ කොලේ ලියාගත්ත ඔක්කොම ටොපික්ස් ඉවරනාට පස්සේ මොකද කරන්නේ? ඔයා ඒ ටිකට ආයෙත් අහුම් ගන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාට හොඳ මෙමරි එකක් එයි. ඉතින් හැබැයි පොඩ්ඩක් මුලින් ඔයාට පොඩි ඕක්වර්ඩ් ගතියක් ඒ වගේ වොයිස් එකම ඇහෙද්දි ඔයාට ඒක ගාණක් නැති වෙලා. ඉතින් අන්න එක තමයි නම්බර් 1. මොකද නම්බර් 1? ඔයාගේම වොයිස් එකට අහුම් ගන්න. අපි කතා කරන දෙවෙනි ස්ටඩි මෙතඩ් එක තමයි ඔයා මොන හරි ඉගෙන ගන්නවා නම් ඒ දේ ඉගෙන ගන්න ගම නැත්නම් ඔයා කියවන ගම ශබ්ද නගලා කියවන්න. අන්න ඒක ඔයා ඔඩිටර්ලා ඉගෙන කෙනෙක් නම් ඔයාට ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. ඔන්න ඕක කරද්දී ඔයාට තේරෙයි ඔයා ටික ටික ඉම්ප්‍රූව් වෙනවා කියලා. අන්න එහෙම කරද්දී ඔයා කරන්න තියෙන්නේ ඒ කියවන වේගේ තමන්ගේ normally තියාගෙන යන එක. ඒක තමයි study method number 2. ඉතින් මෙන්න මේ කියන study methods දෙකත් එක ඔයාට යද්දී තේරෙනවා. ඔයාට මෙන්න මේ දේ ඔයා දෙයක් බලලා ඉගෙන ගන්නවට වඩා ඔයාට මේක ඇහිලා ඉගෙන ගන්නදී ලේසි කියලා. ඔන්න ඕක තමයි auditor learners ලගේ රහස. ඔයා auditor learner කෙනෙක් නම් මම කියනවා මෙන්න මේ කියන methods ටික try කරලා බලන්න. ඔයා අනිවාර්යයෙන්ම ජය ගන්න එක ජය ගන්න. ඊට පස්සේ දැන් අපි කතා කරන්න යන්නේ අපේ ඊළඟ learning type එක. මෙන්න මේ learning type එක ඇත්තම කිව්වොත් ලෝකේ ඉතාමත් අඩුයි. ප්‍රතිශතයක් විතර ගත්තොත් 5% වගේ තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඇත්තටම එයාලා දන්නෙත් නැහැ එයාලා මෙන්න මේ කියන type එක කියලා. ඔන්න ඕක නිසා එයාලා ගොඩක් වෙලාවට තම තමන්ගේ දේවල් වරද්ද ගන්නවා. මොකද්ද මෙන්න මේ type එක? ඔය type එකට කලින් බලමු මොකද්ද කොහොමද ඔය අඳුරගන්නේ කියලා ඔන්න type එක. ඔයා මොන හරි දෙයක් ලියලා ඉගෙන ගන්නවට වඩා ඔන්න ඔය කියන දේ කරලා. උදාහරණයක් විතර ගත්තොත් අපි ගමු පොඩි chemistry reaction එක. ඔයා මෙන්න මේ chemistry reaction එක ලියලා පාඩම් කරනකොට වඩා lab එකේ කරලා ඉගෙන ගනිද්දි ඒක හොඳට ඔයාට ඔලුවට යනවා. ඔයා මෙන්න මේ කියන learning type එක කෙනෙක්. මොකද්ද learning type එක? kinesthetic learning type එක. ඒ කියන්නේ මොකද්ද? ඔයා actively involve වෙනවා ඒකට. ඒ කියන්නේ ඔයා ලියන කියන දේට වඩා actively ඒක කරද්දි තමයි ඔයාට තේරෙන්නේ මේක මොකද්ද සහ කොහොමද කරන්නේ අන්න එහෙම කියලා. මෙන්න මේ learnersලා ඇත්තටම මාර විදිහට රෙයා. ඔයා මෙන්න මේ කියන learning type එකට අදාළ කෙනෙක් නම් ඔයාට පුළුවන් pro tips ටිකක් මම කියන්න. මොකද මමත් මෙන්න මේ type එක ටිකක් අදාළ කෙනෙක් තමයි. ඔයාට කරන්න පුළුවන් එකක් තමයි ඔයා ඉගෙන ගනිද්දි ඉගෙන ගන්න වෙලාවේ පොඩ්ඩක් stretching කරන ගමන් පොඩ්ඩක් muscles දිගාරින ගමන් ඒ වගේ try කරන්න. ඒක. නැත්නම් ඔයාට පුළුවන් ඔයා ඉගෙන ගනිද්දි මොනවා හරි අතේ මොනවා හරි දෙයක් පෑනක් වෙන්න පුළුවන් පැන්සලක් වෙන්න පුළුවන් ඒ දෙයින් යම් කිසි දෙයක් අතේ කරකවනවා හෝ යම් කිසි ක්‍රියාකාරකමක් කරගන්න ගමන් අන්න ඒ කියන දේ අහගෙන ඉන්න. එතකොට මොකද වෙන්නේ ඇත්තටම? ඔයා ඒ කරන මොකක් හරි ඇක්ටිවිටි එකකින් හින්දා ඔයාගේ අර මයින්ඩ් එක ඩිස්ටර්බ් වෙනවා. ඔයාගේ අර ඇඟේ තියෙන ෆිසිකල් අමාරු ගතිය. හැබැයි ඔයා ඒක අහගෙන ඉන්න. ඉතින් මෙන්න මේ කියන ක්‍රම ඔයාට යූස් කරන්න පුළුවන්. ඇත්තටම මෙන්න මේ කියන ලර්නින් නැත්නම් මේ ලර්නර්ස්ලා කට්ටියගේ තියෙන දුර්වලකමක් තමයි එයාලට එක තැනක ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න බැරි එක. ඒක ඇත්තටම මෙන්න මේ කියන අයට ඉතාමත් අමාරුයි. මටත් ඇත්තටම පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඒකේ ඉගෙන ගන්න. ඔයාට කරන්න තියෙන්නේ යූස් කරන්න පුළුවන් මොන හරි unstable surface එකක්. ඒ කියන්නේ මොන හරි gym ball එකක් කියලා ගමු. gym ball එකක ඉඳගෙන පාඩම් කරනවා වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔයා නිතරම ඒකේ actively ඔයාගේ body එක move වෙනවා. ඉතින් එතකොට අර මනස ඔයාගේ actively වැඩ කරනවා. අන්න ඒකත් එක්ක ඔයාට පුළුවන් හොඳට ફોකස් කරන්න. ඉතින් මෙන්න මේ කියන type එක ඇත්තටම rare type එකක්. අන්න ඒක නිසා මම හිතනවා ඔයාලා මේක හරියට තේරුම් ගත්තා කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ මේ වෙනකම් බැලුවා නම් ඔයා දන්නවා මොනවද ලෝකේ තියෙන learners ලගේ types කියලා. හැබැයි මෙන්න මේ learning type කියන එක ඔයා එකකට විතරක් අයිති නොවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයා study කරන subject එක. නැත්තම් study කරන field එක. නැත්තම් ඔයාට උගන්වන කෙනා. study environment එක. ඒ වගේ දේවල් එක depend වෙනවා. ඒකත් එක්ක ඔයාගේ method එක වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා එක subject එකක් කරන්නේ එක auditory learner කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් subject එක කරන්නේ visual learning කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් biology වගේ subjects කරන්න හොඳම දේ තමයි visual learning කියන part එක. ඒ වගේ එක එක විෂයන් අනුව එක එක study methods වෙනස් වෙන්න පුළුවන්. අපේ description එකේ අපේ Facebook සහ Instagram page වල links තියෙනවා. අන්න ඒකේ තියෙනවා ඔයා කොහොමද මෙන්න මේ කියන learning type එක අඳුරගන්නේ. ඔයාගේ හැංගිලා තියෙන ඔයාගේ learner අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා ඔයාට මෙන්න මේ කියන Facebook and Instagram pages වලට ගිහිල්ලා ඔයාගේ learning type එක අඳුරගෙන මෙන්න මේ කියන methods ටික use කරන්න. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයා මොන learning type එක කෙනෙක් වුණත් ඔයාට ගැළපෙන method එක use කරොත් ඔයාට මේ කියන exams හෝ කියන කුමන අභියෝගයක් වුණත් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ආයෙමත් මේ වගේ informative video එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.